සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම පස්සිය බ්‍රෝ YouTube channel එකෙන් ගේන අලුත් වීඩියෝ එකට. ඉතින් ඔයාලට වීඩියෝ එකක් තියෙන්නේ කොහොමද premium account free ගන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් පල්ලෙහා description එකේ link එක දාලා තියන්නම් මේකේ. site එකට ඇවිල්ලා create free account කියලා තියෙනවා. මේක account එකක් හදා ගන්න ඕනේ. email එකක් දීලා ඊට පස්සේ mobile number එක බින්දුව නැතුව දෙන්න, ඊට පස්සේ password දෙන්න, මෙතන නමක් දෙන්න, ඊට පස්සේ create free account කියලා දෙන්න. ඉතින් මේ විදිහට පින්නයි ඔයාලා interface එක. මෙතන ඔයාලට පුළුවන් මේ තියෙන්නේ ChatGPT හරි ChatGPT 5.2 මම හිතන්නේ use කරන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ ගන්නවා තියෙනවා හරි. මේ දෙකේදී සාමාන්‍යයෙන් තියෙන ප්‍රශ්නයක් තමයි මේ දෙකේ account ඔය සැරේට මෙතන email password මාරු වෙනවා හරි. කියන අලුතෙන් account එනවා. ඒ වගේ මේ දැන් තියෙන ඒවා වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන් හරි. ඔයාලා එක දිගට මේකේ refresh කරාම මෙතන අලුත් එකක් එයි. මෙතන දැන් 27990 ගැන තියෙන්නේ. මම බලන්න දැන් මේක refresh කරලා මම පෙන්නන්න මේ වෙන account එකක් තියෙන. ඉතින් මේ විදිහට ඔයාලා refresh කරන ගානේ මෙතන account පෙන්නනවා හරි. මේ හැම එකම වැඩක් නැහැ හරි. මේ ඔයාලට තියෙන්නේ මේ වැඩ කරන්නේ මොකක්ද කියලා හරියටම බලන්න. දැන් මේ email එකට code එකක් එහෙම ඉල්ලුවොත් මෙතන link එක තියෙනවා. ඒකෙන් ගියාම මේ code ගන්න පුළුවන් හරි. ඒ වගේම තමයි Canva එකේ තියෙන්නේ. Canva එකේ ඒ විදිහමයි. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නේ මෙතන මේ දෙක මම පෙන්නන්න යන්නේ මේකේ ඔයාලා දන්නේ මේ සයිට් එක ගැන දන්න අය සාමාන්‍ය මෙන්න මේ දේවල් ටික දැකලා නැතිද? මෙතන click here browse more free service කියලා තියෙනවා. ඒක ඔබන්න. ඉතින් ඒකේ පුවට පස්සේ ඔයාලට මෙතන තව set එකක් තියෙනවා free හරි. ඉතින් මේකේ මම පළවෙනියට තියෙන එක යන්නම්. ඒකේ site එකට යන්න පුළුවන් මෙතන Crunchyroll හරි. Crunchyroll කියන්නේ අර මේ enemy ඒ ෆිල්ම්ස් මොනවා හරි බලන්න තියෙන site එකක්. ඉතින් ඒකේ මම log වෙන්න මේකට පුළුවන් මම හිතන්නේ. ලේසියෙන්ම අර refresh කරලා දඟලන්න ඕනේ නැහැ. තියෙන එකෙන් පළස් ගාලා යන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට පින්නයි ඔයාලට. ඉතින් ඔයාලට මෙතන කැමති එකක් select කරලා ඒ කියන්නේ profile එක මොකක් හරි select කරගන්න පුළුවන්. එතන මේ log එකක් තියෙනවා. ඔය unlock කරලා තියෙන. ඒ කියන්නේ log කරලා නැති එකක් බලලා log වෙන්න හරි. ඉතින් මේ විදිහට තමයි ඕකේ තියෙන්නේ. මෙතන මේ verification scene එක කරන්න එපා. ඒකේ code ගන්න ඒවා මොනවද නැහැ. හරි. Crunchyroll නේ. ඊට පස්සේ තියෙනවා trading view. මේක නම් මම දැන් use කරන්න යන්නේ. ඔයාලා මේකේ cookies තියෙන්නේ. cookies set කරන විදිය මෙතන තියෙනවා. සම්පූර්ණ ඔක්කොම මේ process එක සම්පූර්ණ කොහොමද කරන්නේ කියලා. ඒක ඔයාලා පුළුවන් කරගන්න. හරි මේ සමහර ඒවා වැඩ කරන්නේ නැහැ. මේ කියන cookies add කරන ඒවා. හරි ඊට පස්සේ මම හිතන්නේ මේ grok එක. හරි grok එකේ තියෙනවා super grok කියලා එකක්. ඒක තමයි මෙතන පාවිච්චි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ grok එකේ limit එකක් තියෙනවනේ. දැන් වීඩියෝ 25ක් වගේ use කරාම එතනින් එහාට ආය මේ කියන්නේ generate කරාට පස්සේ ආය generate කරන්න බැරි scene එකක් තියෙනවා. ඉතින් මේකෙන් ඒක මේව කරගන්න පුළුවන්. අපි මේකටත් බලමු. sign in වෙලා account එකට කියලා මෙතන login with email කියන එක දීලා මේකේ මම log වෙන්නම්. හරි next password මේකේ සාමාන්‍යයෙන් try කරන්න වෙනවා. අර වගේම තමයි try කරලා තමයි account එක හොයාගන්න වෙන්නේ. මම account එක හොයාගෙන හරි guys, ඉතින් ඔයාලට පේනවා ඇති ඔන්න super group එක අපි ඒකේ unlock කරගත්තා. හරි ඉතින් මේක ඔක්කොම free ගන්න තියෙන දේවල්. හරි ඉතින් මේකත් ඔන්න හරි. ඊට පස්සේ අපි බලමු තව මොකක් හරි එකක් ආය පුළුවන් group එක තියෙනවා. group එකෙන් අපි නැවතු ඊට පස්සේ මේ මොකද්ද මේ grammarly කියලා එකක් තියෙනවා. හරි ඒකෙදි මම log in යන්නේ මේ දේවල් ඕන අය ඉන්නවා නම් මේ ඒව කරගන්න මේ. හරි
මේ සයිට් වල. හරි මම මේ සයිට් එකෙන් අයින් වෙන්නම්. ඊට පස්සේ මෙතන තියෙනවා මොකද්ද? බලමු. මොකද්ද ඒක සයිට් එක මම හිතන්නේ මේක කෝසස් මොනවා හරි කියන්නේ ඔව්. ඒකත් මට ඕනේ ඕන කට්ටිය අනිවාර්යෙන් ඒවා මේ ඇඩ් කරගන්න අවුලක් නැහැ. මෙතන තියෙන ස්කිල්ස් ඒකත් මට ඕනේ ස්කිල්ස් වලත් මම හිතන්නේ කෝසස් හරි මොනවා සීන් එකක් තියෙන්නේ. දීලා බලමු මොකක්ද තියෙන්නේ කියලා. ඔව් ඒකත් සෑහෙන දුරට හොඳයි මේ දේවල් ඒකෙත් ඔය කෝසස් වල මේවා ටිකක් තියෙනවා. ඒක අපි ලොග් වෙන්නේ. cookies තියෙන අපි බලමු cookies එක ඇඩ් කරන විදිය පෙන්නන්නම් ඔයාලට. cookie එක copy කරගත්ත මෙතන copy cookies කියලා තියෙන. ඊට පස්සේ ඔයා මෙතන මේ cookie editor එක download කරගන්න ඕනේ. ඒක download කරගෙන extension වලින් delete all දෙන්න. හරි තියෙනවා මොනවා හරි තියෙනවා නම් ඒවා delete all දීලා අර import කියන තැනින් මම ආයෙ පෙන්නන්නම්. දැන් මේක set උන්නේ නැතුව මේක load වෙනවානේ. හරි මෙන්න මේ delete all කියලා එකක් තියෙනවා. ඒක දෙන්න. එතකොට ඔක්කොම delete වෙනවා. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා import කියලා. ඕක දෙන්න. ඊට පස්සේ අර copy කරගත්තේ මෙතනට paste කරගෙන මෙතන import දෙන්න. ඊට පස්සේ page එක refresh කරගන්න. හරි දැන් ඔන්න මේ account එක ඒක නෑ. හරි ඒක ලොකුත් නෑ. ඊට පස්සේ කරන්න ඕනේ මෙතනට refresh දෙන්න. ඊට පස්සේ ආයෙ යන්න ඔයාලා අරකට කෝ ඒක මේකනේ skills යන්නේ. හරි ඒක තමයි. ආයෙ අර copy කරගත්තා cookie editor එකට ආවා. delete all import paste කරා import කරා refresh. ඉතින් මේකත් දැන් ඔයාලා try කරන්න. හරි දැන් මේක සාමාන්‍යයෙන් හොඳයි. ඒ ලින්ක් වල ගන්න කට්ටියට ගොඩක් හොඳයි මේක. හරි ඒකත් මම දැන් log වෙන්න යන්නේ. ඒකට ඔයාලා try කරලා බලන්න. හරි ඊට පස්සේ මෙතන තියෙනවා තව අපි බලමු මොනවද කියන්නේ කියලා. අපි pause ඒක නෑ යන්න ඕනේ. හරි Apple TV තියෙනවා. Apple TV එක බලමු අපි. Apple TV හරි Apple TV අපි බලමු log වෙලා sign in. copy කරගෙන Apple TV එකේ email continue password හරි guys ඉතින් Apple TV එකත් මම හිතන්නේ මොකක් හරි case එකක් තියෙන එකේ login වෙන්නේ නැහැ. මේ account එකම තමයි කොච්චර refresh කරත් ඉන්නේ. ඒක මොකක් හරි case එකක් ඇති. හරි Apple Music තියෙනවා. Apple Music වලත් ඒකම දන්නේ 12 තිබ්බේ බලමු කොට refresh එකක් දීලා ඒක Apple Music එකේ ඒකම email එක තියෙන. ඉතින් ඒ කියන්නේ කවුරු හරි log වෙලා ඉන්නවා නම් අපිට log වෙන්න බෑ ආයේ. හරි එහෙම පොඩි scene එකක් තියෙනවා. ඔක මම හිතන්නේ daily update කරනවා ඇති. මේ මොකද්ද YouTube Premium එකේ case එකක් තියෙනවා. ඒකේ ඇවිල්ලා මේ videos බලන්න බෑ. හරි videos බලන්න බැරි scene එකක් තියෙනවා. Premium ගන්න පුළුවන් මේ videos බලන්න බෑ. ඊට පස්සේ මේක prime video බලමු. ඒකටත් මම හිතන්නේ try කරන්න තමයි තියෙන්නේ. කොට කොපාරලු ඉතින් ඔයාලට අර මේ refresh කරලා මේ ඉන්න වෙනවා. හරි සමහර site වල නම් ඉතින් වැඩක් නැහැ. ඉතින් මේකට මම හිතන්නේ log වුණා. හරි prime video වගේ එකක් මේ free හම්බෙනවා කියන්නේ ඉතින් ගොඩක් හොඳයි. films වලින් ලොට් එකක් තියෙනවා හිතන්නේ. හරි ඒක සෑහෙන හොඳ දෙයක් මේ prime video වගේ එකක්. හරි අපි මේක ගත්තේ නෑනේ. මේක log වුණා. අපි Crunchyroll එක group එක ගත්තා. ඊට පස්සේ prime video ගත්තා. ඒ සමහර ඊයේ මේක වැඩ කරේ නෑ. හරි දැන් අද තමයි මේක වැඩ කරේ.
මම try කරත් ඒක වැඩ කරේ නැහැ. ඊට පස්සේ මේ තව මොකක්ද දෙයක් තියෙනවා ඒක බලමු මොකක්ද කියලා. හරි ඊට පස්සේ මේ C5 කියලා මොකක්ද එකක් තියෙනවා. ඒකෙත් email එක ගාලා verification code එකක් ගන්න තියෙන්නේ. login යමු. email request this time marker can try again later කියලා. මේක සෑහෙන හොඳ ඒකේ Tamil films තමයි හිතන්නේ තියෙන්නේ වල. මේක මේ මන් දැන් VPN එකේ ඉන්න හින්දා ප්‍රශ්න එනවා පුළුවන්. ඔයාලට වැඩ කරන්න පුළුවන් ඉන්නේ දේවල් ටිකක් තියෙයි. හරි. ඒක අනිවාර්යෙන් try කරලා බලන්න. ඒකත් හොඳයි. ඊපස්සේ මෙතන ඒකත් මට වැඩ කරන්නේ නැති මේ ඒකෙත් මම මේ VPN එකකින් ඉන්න හින්දා හරි ඊට පස්සේ තියෙනවා මෙතන දැන් ට්‍රේඩින් වීව් එහෙම තිබ්බා හරි උඩ ඔයාලා මතක ඇති පෙන්වනවා ඇති කියලා හිතනවා මේක ට්‍රේඩින් වීව් එහෙම තියෙනවා ඒකත් try කරන්න තියෙන ඉතින් ඔයාලට දිගට දැන් මේ කිඩාල්ද මොකක්ද එකක් තියෙනවා මියුසික් මේකක් ඉතින් මේක වැඩ ඇති මම හිතන්නේ අපි බලමු ඕන එකට හරි login දීලා continue password හරි ඒක username incorrect කියලා වෙනවා ඒකට ඔයාලට තියෙන්නේ refresh කරලා අලුතෙන් එකක් එනවා නම් ඒක ගන්න ඊට පස්සේ මේ UDP course තියෙන්නේ මේකත් ගොඩක් හොඳයි මේකේ තියෙන cookies වගේ එකක් මේක ඊවැඩ කරා දැන් ඉතින් අද කොහොමද කියලා දන්නේ login නෙවෙයි අපි යන්න ඕන cookies editor ගිහින් දැන් දන්නවනේ cookie එකක් දාගන්නේ කොහොමද කියලා හරි ඒක ලේසි ඔයාලා refresh කරනවා හරි දැන් මේක නාම කියන්නේ සෑහෙන හොඳයි මේ වගේ එකක් ඔයාලට හම්බ වෙනවා කියන්නේ අංකුල් පට්ට පෝස්ට් එකක් තියෙනවා මේකේ ඔයාලට සෑහෙන වටිනවා ඒක දැන් ඒක මම try කරන්න යන්නේ ඒක දිගට try කරන්න ඕන හරි දැන් මේක මොකක්ද බලමු Adobe ඒකත් try කරන්න අනිවාර්යෙන් හරි දැන් location එක select කරන්න නැතුව අපි බලමු මේකේ තියෙන email password sign in වෙලා බලමු හරි බලමු අපි මේකට sign in වෙන්න පුළුවන්ද කියලා ඊයේ නම් බැරි වුණා ඊයේ බැරිවට අද පුළුවන් අද බැරිවට ඔයාලට බලන දවසට පුළුවන් වීඩියෝ බලන දවසට මේකෙ දෙන්නේ නැහැ ඉන්කරෙක්ට් කියලා වෙන්නනවා කෝඩ් එකෙන් sign in වෙන්න පුළුවන් ඒකත් පොඩ්ඩක් නිකන් ඉතින් try කරලා බලමු ඕන කෝඩ් තියනවා දැන් ආවොත් දන්නේ ඒක නෑ ඉතින් අපිට දැන්ට සෙට් වුණා සාමාන්‍ය මේක සෑහෙන හොඳයි ඊට පස්සේ ඔන්න ෆිල්ම් බලන සෙට් එකකට ඔන්න තවත් සුපිරියර් ඊට පස්සේ ඔන්න ඇනිමි බලන සෙට් එකකට මේක හොඳයි ඔන්න දැන් ඒක ඩිලීට් කියලා වෙනවා ඒ දැන් ඊට පස්සේ මෙන්න මේකෙන් අපි ලොග් වෙමු අර ප්‍රොෆයිල් එකේ වැඩි වෙලාවක් කොහොම තියන්නේ ඔයාලා කියන්නේ පාවිච්චි කරන විදිය බලලා ශනික මේවා කරගන්න ඒකත් මම හිතන්නේ වැඩ නෑ අලුතෙන් ඒවා එනවා එතකොට ඔයාලා ඒවට ලොග් වෙන්න හරි මේ එකක් ආවා සුපර් ගෲප් එකේම තියෙනවා හරි මේක වීඩියෝස් එහෙම ඔයාලා ජෙනරේට් කරගන්න පුළුවන් අන්ලිමිටඩ් එතකොට මම හිතන්නේ සුපර් ගෲප් එක පාවිච්චි කරන්න දන්නේ ඊට පස්සේ ප්‍රයිම් වීඩියෝ එක සෑහෙන වටිනවනේ හරි ඔය දේවල් ටික තමයි තියෙන්නේ ඉතින් අද වීඩියෝ එක ඇත්තටම හොඳයි අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඔයාලා කොහොමද ලොග් වුණාද මේවට මොනවටද ලොග් වෙන්න හම්බුනේ දේවල් ඔක්කොම දාන්න මගේ වීඩියෝ ලයික් එකකුත් දාන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා support එකක් දෙන්න ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු